අතීතයේ සිට පෘථිවිය තුළ විවිධ කාලවල ජීවත් වූ ශිෂ්ටාචාර විසින් නොයෙකුත් ඉදිකිරීම් නිර්මාණය කරනු ලැබුවා. එම ඉදිකරනු ලැබූ නිර්මාණ අතරට පුදුම සහගත සහ විශිෂ්ට ගණයේ ඉලා සැලකෙන නිර්මාණ ඇතුළත් වෙනවා. නමුත් එම නිර්මාණ අතරේ යම් නිර්මාණ ඉදිකිරීමට යොදාගත් තාක්ෂණය සහ ඒවා ඉදිකර භාවිතයට ගත්තේ කුමක් සඳහාද යන්න නිශ්චිත නිගමනයකට එළඹීමට වර්තමාන විද්‍යාඥයන්ට පවා අභියෝගයක් වී තිබෙනවා. ඊජිප්තු පිරමීඩ පුරාණ මායාවරුන්ගේ ඉදිකිරීම් වගේම ලංකාවේ පිහිටා තිබෙන රන්මසු උයනේ ඇති තාරකා දොරටුද එම නිර්මාණවලටම අයත්. නමුත් එම කාලවල ජීවත් වූ පුරාණ ශිෂ්ටාචාර මගින් ඒවා නිර්මාණයට යොදාගත් තාක්ෂණය සහ ඉදිකිරීමේදී උපකාර ලබා දුන් යම් යම් ජීවීන් පිරිස් පිළිබඳව ඉඟිපළ කර තිබෙනවා. එම ජීවීන් කවුරුන්දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමට වර්තමානයේ වන විටත් හැකියාව ලැබී නැහැ. කොහොම නමුත් අතීතයේ ජීවත් වූ යම් යම් ගෝත්‍ර වර්ගවලටද ප්‍රාමාණික වශයෙන් විශ්වය පිළිබඳ තොරතුරු ලැබ තිබූ බවට ඔබ විශ්වාස කරනවද? මෑත කාලයේ විශ්වය පිළිබඳ පරීක්ෂණ සිදු කර අනාවරණය කරගන්නා යම් යම් කාරණා එකල විසූ ගෝත්‍ර විසින් දැන සිටියේ කෙසේද? අද වීඩියෝවෙන් කතා කරමු එවැනි දැනුමක් ලැබ සිටි වර්තමානයේ පවා ජීවත් වන අභිරහස් වලින් පිරුණු ගෝත්‍රයක් පිළිබඳව. බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ ජීවත් වන ඩෝගොන් ගෝත්‍රය තුළ පරම්පරාගතව පැවතෙන අතිවිශාල දැනුම් සම්භාරයක් තිබෙනවා. එය නම් ඔවුන් තුළ විශ්වය පිළිබඳ පවතින අසාමාන්‍ය දැනුමයි. වර්තමානයේ පවා විද්‍යාඥයන් විසින් පරීක්ෂණ කර තහවුරු කරගන්නා යම් යම් කාරණා ඩෝගොන් ගෝත්‍රය තුළ අතීතයේ සිට පරම්පරාගතව ජනවහර තුලින් පැවත ඇවිත් තිබෙනවා. එයට හේතුව ලෙස මවුන් විශ්වාස කරන්නේ වසර දහස් ගණනකට පෙර සීරියස් තාරකා පද්ධතියේ පැමිණි පිටසක්වල ජීවීන් විශේෂයක් විසින් ඔවුන්ට මෙම දැනුම හා උපකාර ලබා දුන් බවයි. එයනම් යම් කාලයකදී නොම්මෝ නමින් හැඳින්වෙන වර්ග 9කට අයත් පිටසක්වල ජීවීන් අභ්‍යවකාශ යානයකින් පැමිණ මොවුන්හාට ගණිතය, කෘෂිකර්මය සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ දැනුම ලබා දී තිබෙන බවයි. සීරියස් තාරකා පද්ධතියේ යම් තාරකාවකින් පැමිණෙන මොවුන් දැනුම ලබා දුන් පසු නැවත පැමිණෙන පොරොන්දුව මත පිටව ගිය බවයි ඩෝගොන් ජනප්‍රවාදය තුළ සඳහන් වන්නේ. මෙම නොම්මෝ නැමැති ජීවීන් උස විශාල ඇස් සහිත දිගු කොණ්ඩයක් තිබෙන දියුණු විද්‍යාත්මක දැනුමක් සහිත ජීවීන් පිරිසක් බවයි සඳහන් කර තිබෙන්නේ. ඒ වගේ මොවුන්ට ඕනෑම අවස්ථාවක පෙනුම වෙනස් කර ගැනීමේ හැකියාවක්ද පැවතුණු බව කියවෙනවා. මෙම ඩෝගොන් ගෝත්‍රයේ විශ්වය පිළිබඳව සහ ඔවුන්ට දැනුම ලබා දුන් ජීවීන් කොට්ටාශයේ පැමිණි තාරකාව පිළිබඳවද පුළුල් අවබෝධයකින් සිට තිබෙනවා. මෙම ජීවීන් පැමිණි තාරකාව වන සීරියස් පිළිබඳව ඔවුන් මෙවැනි කරුණු දැන සිටියා. ඒවා නම් පෝටෝලෝ නැමැති අධික ස්කන්ධයක් සහිත සුදු වාමන තාරකාවක් සහ එම්මේ ආටෝලෝ නැමැති දුඹුරු වාමන තාරකාවක්ද මෙම සීරියස් තාරකා පද්ධතියට අයත් බවයි. වර්ෂ මිලියන 230ක් පමණ පරණ මෙම තාරකා පද්ධතිය රාත්‍රී හසේ ඉතා දීප්තිමත්ව දැකගත හැකි අතර මෙයින් විශේෂ වන්නේ පෝටෝලෝ නැතහොත් සීරියස් B තාරකාව රාත්‍රී හසේ පියවියසෙන් කිසිසේත්ම දැකිය නොහැකි වීමයි. එයට හේතු වන්නේ සීරියස් B තාරකාවේ ආලෝකය ප්‍රධාන තාරකාව වන සීරියස් A තාරකාවේ ආලෝකයෙන් දසදහස් ගුණයකටත් වඩා කුඩා වීමයි. අප ජීවත් වන වර්තමානයේ තුල්ද සීරියස් B තාරකාව සොයාගන්න ලැබුවේ 1863 වර්ෂයේ ඇමරිකානු ජාතික ඇල්වන් ග්‍රැහම් ක්ලාක් විසින්. නමුත් පුදුමය දනවන්නේ මොවුන්හට උපකාර කළ මෙම ජීවීන් පැමිණියායයි උපකල්පනය කරන සීරියස් B තාරකාව පිළිබඳව මොවුන්හට විශේෂ දැනුමක් අතීතයේ සිට පැවතීමයි. එමෙන්ම මෙම තාරකාවේ පරිභ්‍රමණ කාලය වසර 50ක් වන බවත් මොවුන් දත් දැනුම අතරට අයත්. ඩෝගොන් ගෝත්‍රයට පමණක් නොව අතීතයේ පැවති වෙනස් ශිෂ්ටාචාරවලටද මෙම සීරියස් තාරකාව සම්බන්ධ බවට සාක්ෂි හමු වෙනවා. එයනම් මෙම තාරකාව පැරණි ග්‍රීක, පර්සියන්, හින්දු, රෝමවරුන්, පොලිනීසියානුවන් වැනි ශිෂ්ටාචාරවලට සම්බන්ධ වීමයි. එමෙන්ම ඊජිප්තුවරුන්ගේද දින දර්ශනය සීරියස් A තාරකාව මත පදනම් කරගෙන තිබෙනවා. තවද සමහරු විශ්වාස කරන්නේ ගීසා පිරමීඩ ඔරායන් බඳපටියට යොමු කර ඇති බවත් එයද සීරියස් A තාරකාව වෙත එල්වන බවයි. එමෙන්ම පුරාණ මෙසපොතේමියානුවන් සීරියස් තාරකාව අයත් තාරකා මණ්ඩලයේ පිහිටීම මූලික කරගෙන තම ගම්මාන ගොඩනගාගෙන තිබෙනවා. මීට අමතරව ශීරපතේ සර්පිලාකාර වන බවත් සෙනසුරු ග්‍රහයාගේ තිබෙන බලු සහ බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් 4 දෙනා පිළිබඳවත් මොවුන් දත් දැනුම අතරට අයත්. එමෙන්ම විශ්වයේ බිහිවීම, ප්‍රසාරණය සහ නැවත හැකිලීම් පිළිබඳවද කරුණු මෙම ඩෝගොන් ගෝත්‍රයේ පුරාවෘත්තවල සඳහන්. ඒ වර්තමානයේදීද විශ්වයේ බිහිවීම පිළිබඳ දරන මතයට බොහෝ සෙයින් සමාන බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඉතින් වර්තමානයේ
ශාසනයේ පවා අභිචාර විධි භාවිතා කරමින් ගෝත්‍රයක් ලෙස ජීවත් වන මොවුන් හට මෙවැනි දැනුමක් පැමිණීම පුදුමය දනවන කාරණයක්. මානවීන් ලෙස අප කොතරම් දියුණුවේ සිතා සිටියත් ඉමක් කොනක් නොපෙනෙන මේ විශ්වයේ අප ගවේෂණය කොට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඉතින් ඊතරම් විශාල විශ්වයක පෘථිවියේ පමණ ජීවීන් ජීවත් වන අයයි පමණක් සිතන්නේ කෙසේද? ඉතින් අද අපේ වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී සිටියාට ස්තුතියි. මේ වගේ කුතුහලයේ පිරි වීඩියෝස් ඉදිරියට නැරඹීමට අපගේ channel එක subscribe කර එකතු වෙන ලෙස ඔබට ආරාධනය කරනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. නැවතත් මෙවන් වීඩියෝවත් තුලින් ඔබව හමු වන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.